යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද. අයිබෝවන් සියලු දෙනාට. ඉතිහාසයේ පුදුම සහගත දෙයක් ඉතිහාසයේ මෙතෙක් නොවී පිරූ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්නයි අදද සූදානම. ඒ ඔක්කොටම කලින් ඔබ මගේ channel එකේ තාමත් subscribe කර නොමැති නම් ආදරණීය විදිහට ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ විදිහට මාගේ වීඩියෝ එක දැමූ සැනින් ඔබට ඒ නැරඹීමට හැකියාවක් තියෙනවා. හරි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බණ්ඩාරනායක අරමුදලින් මිලියන 250ක් මේ ආපදා තත්ත්වය වෙනුවෙන් රජයට දීමට දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙතෙක් මෙවැනි දේ සිදු වෙලා නැහැ. ඉතින් මේ පරිත්‍යාග කිරීම විවිධ පාර්ශ්වයන් විවිධාකාරයෙන් අර්ථ දැක්වත් ඒක පෞද්ගලිකද ඒක රජයේද ඒක මොකක්ද කියන එක නෙවෙයි අදාළ දෙන්නේ. මේ අවස්ථාවේදී මේ රටේ විධායක ජනාධිපතිවරියක්ව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විශ්වාස කරනවා අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ ව්‍යසන අවස්ථාවේදී හරි විදිහට විනිවිද භාවයකින් යුතුව ඒ සල්ලි හොරා කන්නතුව ජනතාවට අවශ්‍ය කාරණා කරයි කියන විශ්වාසය එතුමිය තුළ තියෙන නිසා තමයි එවැනි මුදලක් පරිත්‍යාග කරන්නේ. ඉතින් මෙන්න මේක දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්. මොකද හැම වෙලාවෙම විපක්ෂය බලන්නේ ආණ්ඩු පක්ෂය අපහසුතාවයට පත් කරලා ජනතාවගේ හිතේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය නැති කරලා කොහොම හරි බලය ගන්නවා කියන අරමුණ තමයි විපක්ෂයට තියෙන්නේ. දැන් ඉන්න විපක්ෂයේ බොහෝ පිරිසුත් උත්සාහ කරන්නේ ඒකට. කොහොමද කඳුළු මතින් කොහොමද මලමිනී මතින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කියලා. ඉතින් මේ කරපු ක්‍රියාව මේ මුදලට වඩා මේක මිලියන 250ක් කෝටි 25ක් වුණාට මේ මුදල මිල කළ නොහැකි. මේ මුදල හරහා දුන්නු පණිවිඩය මිල කළ නොහැකි. රටේ හිටපු ජනාධිපතිවරයෙක් මේ විදිහට දැන්ට රට පාලනය කරන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විශ්වාස කරලා මේ විදිහේ මුදලක් දුන්නයි කියන්නේ ඒක තමයි අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ලබාගත් ජයග්‍රහණයක්. ඒත් එක්කම ඒක තමයි විපක්ෂයේ මේ මතින් ගොඩ එන දඟලන විපක්ෂයේ අවස්ථාවාදී බලලෝබී පිරිසට දුන්නු දරුණුම පහර. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දේශපාලනයේ ඉස්සරහට ක්‍රියාත්මක වෙයි කියලා. ඕගොල්ලෝ පක්ෂ විපක්ෂ හැම රටකම තියෙනවා. හැබැයි මෙවැනි අවස්ථාවලදී කළ යුත්තේ ආණ්ඩුවට සහාය දීම. එහෙම නැතුව තමන් ආණ්ඩුවට සහාය දෙනවා කියලා පෙන්න ඒ මගින් ගිහිල්ලා ජනතාවත් එක්ක කතා කරලා ජනතාවගේ අවුස්සමින් ජනතාවට ආණ්ඩුවේ වැරදි කියමින් මේ ආණ්ඩුව අපහසුතාවට පත් කළ මේ කරන ක්‍රියාදාමය පස්සට ඇදලා තවදුරටත් ජනතාව අපහසුතාවට පත් කරන එක නෙවෙයි විපක්ෂයක් විදිහට කළ යුත්තේ. මෙන්න මෙවැනි ක්‍රියා කළ යුතුයි. ඉතින් මං හිතනවා මේ ආදර්ශය දේශපාලඥයන්ට දුන්නු හොඳම ආදර්ශයක්. ඉතින් එවැනි මේ ආදර්ශය පිළිගෙන ඉදිරියේදී දේශපාලකයන් මිනිසුන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හිටගනී කියලා අපි හිතනවා. මොකද නුඹලාට දේශපාලනය කරන්න රටක් තිබිය යුතුයි. රටක් තියෙනනම් ඒ රටේ මිනිසුන් ජීවත් විය යුතුයි. මෙවැනි ක්‍රියාවලින් මෙවැනි අවස්ථාවල තමයි ඇත්තටම දේශපාලකයා ජනතාවත් එක්ක ඉන්නවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් සත්‍යය සටහන බුද්ධිය විමසුමට සැබෑ ශ්‍රී ලාංකිකයන්ට පාක්ෂිකයන්ට නොවේ. නැවත වීඩියෝකින් හමුවෙමු. ඔබ සැමට ආයුබෝවන්.